ආයුබෝවන් සුබ දවසක් මංගලමය මුතු ජ්‍යොතිෂ නාලිකාව තුළින් බොහෝ කාලයකට පසු මා ඔබ අමතන්නේ සුවිශේෂී කාරණාවක් සම්බන්ධව. මා මේ ජ්‍යොතිෂ පලාපල කීමේ ඉවත් වී මේ නැවැත්වීමට අදහස් කළ නමුත් මේ යම්කිසි සේවයක් වන බව දැනුන නිසා මේ යලිත් පළ කිරීමට අදහස් කළා. ඒ අනුව 2025 මාර්තු මාස 29 වෙනිදා සිදුවන ප්‍රබල ග්‍රහ මාරුව වසර 30කට වරක් සිදුවන මේ සෙනසුරු මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඔබ දැනුවත් කිරීම මගේ යුතුයකමක් වශයෙන් මට හැඟුණ නිසා මෙම සෙනසුරු මාරුව පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අදහස් කළා. ඒ අනුව වැඩි කාල වේලාවක් නොගෙන මේ පිළිබඳ ඔබ දැනුවත් කිරීමට මම අපේක්ෂා කරනවා. මුලින්ම මේෂ ලග්නයේ 12 වැන්නට මීන රාශිය එහිම 12 වැන්නට සෙනසුරුගේ පැමිණීම නිසා වසර 7මාරක ඒරාෂ්ටක කාලය ආරම්භ වෙනවා. මේ ඒරාෂ්ටක කාලය තුල සෙනසුරු මහදසා අතුරු දසා විදසා සූක්ෂම දසා ගෙවන අය ප්‍රවේශම් විය යුතුයි. අන් අයට මේ විශේෂ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. 12 වැන්නේ සෙනසුරු ගමන් කරන කාලය තුල වැයපක්ෂය තරමක් දුරට වැඩි වන අතර ආරෝග්‍ය ශාලාවල ගත කිරීමේ කාලය වැඩි බව පෙන්වා දෙන්න පුළුවන්. අනෙක් ග්‍රහ ගැලපීම් ග්‍රහ ගෝචරයන් දසා සුබ සත්‍ය තිබේ නම් මෙය ඊතරම්ම බිය යුතු කාරණාවක් නොවේ. එහෙත් වැඩිහිටි අයගේ බාධා තත්වයන් ඇතිවිය හැකියි. ඒ වගේම ග්‍රහචාරයේ දසාව සුබ අයට 12 වැන්නේ සෙනසුරු ගමන් කරන කාලය තුල වැඩිහිටි පක්ෂයේ අයගෙන් ලැබෙන ඒ වගේම ශරීර සෞඛ්‍ය යහපත් වෙන කාල පරිච්ඡේදයක් වෙනවා. මේ අනුව මේෂ ලග්නයේ ඔබට මේ ආකාරයේ ප්‍රතිඵල උදා වෙන බව මතක් කර සිටිනවා. තෙරුවන් සරණයි.